එක ගෑනු ළමයෙක් මට වොයිස් මැසේජ් එකක් එවලා තියෙනවා හම්දුරෝනේ පුළුවන් වෙලාවක මේක අහන්න කියලා. ඒක මම ඇහුවා. තාත්තා බණින එකක් තියෙනවා. මම ඇහුවා ඇත්තටම තාත්තද කියලා. ඒ තමන්ගේ ලෙයින් මසින් ජාතක කරපු දරුවට පිට මිනිස්සු පාවලා දීලා බයින්නද කියලා. තමන්ගේ දුවට වෙන මිනිස්සු පාවලා දීලා බයිනෝ. කවුද බණි? තාත්තා. මේ බොහොම සද්දට කියනවා කුපිට තියෙන්නේ මකුල් විසය කියලා. තමන්ගේ දුවට කොහොමද එහෙම කියන්නේ? එහෙම තමන්ගේ දුව කොහොමද එහෙම අපහරණයට ලක් කරන්නේ? මොකක්ද තියෙන තාත්තලා? ඊට පස්සේ ඉතින් අවුරුදු 17න් විතර පැනලා යන එක අහන්න දෙයක් නෙමෙයි. තිත්ත වෙලා තියෙන දරුවන්ට ගෙවල් දොරවල්. කුණුහර පහන්නේ බඩේ ඉන්න දායිද? ජීවිතේ පුරුදු වෙන්න බොහොම ටික කාලයක් තියෙන බිනදුනේ මේක. මං බණ කියනකොට මැරෙන්න පුළුවන්. ඔයත් බණ අහනකොට මැරෙන්න පුළුවන්. අද ඉඳන් අදිස්ථාන කරගන්න. කිසි කෙනෙකුට තෝ කියලාවත් කියන්න එපා. කිසි කෙනෙකුට කුණුහරුපයක් කියන්න එපා. කවුද දැන්? කවද වෙනකන් කතා කරන්න පුළුවන් වෙයි? කවද වෙනකන් මේ කන් දෙක ඇහෙයිද? එනිසා සත්පුරුෂ පින්නතුනි, කාලෙකින් ලැබිච්ච මනුෂ්‍ය ආත්ම භාවය තුල ඔය අපිට හිමි අවදිය තුල හිමි දේවල් නකරොත් ගැටලුව තමයි අර වයසට යන්න යන්න කුහකකම වැඩිනේ. මේ පැතිවල එම නැතිවදී බොහෝ පැතිවල වයසට යන්න යන්න කියනකොට ළඟ ඉන්න වයසක කෙනා දිහා බලන්න එපා. වයසට යන්න යන්න අනේක රුස්සන්නේ. හොඳම දේ තමයි වයසට යන්න යන්න කොච්චර කරුවත් ගුණේකුත් නැහැ. ඇයි ඒ? අර ඔබ තමයි කියන්නේ දත් තියෙන කාලේ පස් කන්න ඕන කියලා. අර තරුණ කාලේ අවධිය තුල කළ යුතු දේ නිසි පිළිවෙලට කරලා තිබ්බේ නැත්නම් බුදුහාමුදුරු උගන්වන්නේ කාලේන ධම්ම සාකච්ඡානේ කාලේන ධම්ම ශ්‍රවණ කලට මේවා කරලා තියෙන්න ඕන. එතකොට පරිණතකම ඇති වෙනවා. පරිණතකම ඇති වෙන්නේ අත්දැකීම් තුල මිසක් මේ ඔටෝමැටිකලි වයසට යනකොට එහෙම නෙමෙයි.